උසේන් සෙන්ට් ලියෝ බෝල්ට් හෙවත් ලොව වේගවත්ම මිනිසාගේ සමුගැනීමේ සාදය කඩාකප්පල් කරන්නට ඔහුගේ ප්‍රබලතම ප්‍රතිවාදියා වන ඇමරිකාවේ ජස්ටින් ගැට්ලින් සමත් වුණා. ඒ ලෝක ශූරතා මළල ක්‍රීඩා තරඟාවලියේ පිරිමි මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින් ඇමරිකාවේම ක්‍රිස්ටියන් කෝල්මන්ද මෙම තරඟයේදී බෝල්ට් අභිබවා ගියත් සිය අවසන් ජාත්‍යන්තර කේවල ඉසව්වේදීද බෝල්ට් වාර්තා පොත් අතරට එක්ුණා. ඒ ලෝක මට්ටමේ ඉසව්වක රන් පදක්කමක් හැර වෙනත් පදක්කමකට හිමිකම් කියූ පළමු අවස්ථාව සටහන් කරමින්. දවසේ පුවත ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ඊයේ රාත්‍රියේ ලන්ඩන් නුවර ඔලිම්පික් පාක් ක්‍රීඩාංගණයට රැස්වුණේ ලොව බිහි වූ විශිෂ්ටතම කෙටිදුර ධාවකයාගේ අවසන් පෞද්ගලික ඉසව්ව දැක බලා ගැනීමටයි. උසයින් බෝල්ට් නැමැති ජමේකානු කඟවේලා ක්‍රීඩාංගණයට පිවිසෙන විට ඔහුට රැස්ව සිටි ක්‍රීඩා ලෝලීන්ගෙන් හිමි වුණේ උණුසුම් පිළිගැනීම. වසර ගණනාවක් බෝල්ට්ගේ පස්සමිතුරා ලෙස සැලකුණු ඇමරිකාවේ ජස්ටින් ගැට්ලින් හට පිටියට පිවිසීමට සිදු වුණේ නම් බොහෝ පිරිසකගේ හූහන මැද්දේ. 2008 වසරේ සිට ඔලිම්පික් සහ ලෝක ශූරතා තරඟ බිමේ රන් පදක්කම් 20ක් හැර වෙනත් කිසිදු ස්ථානයකින් සෑහීමකට පත් නොවූ බෝල්ට් මීටර 100 ලෝක ශූරයා ලෙසම සමුගනු ඇති බවට විශ්වාස නොකළ කිසිවෙකු ක්‍රීඩාංගණය තුල සිටියා නම් ඒ ඇමරිකානුවෙකු හැර වෙනත් අයෙකු වීමේ හැකියාවක් නැහැ. නමුත් තත්පර 10ක් තුල සිදු වූයේ කිසිවෙක් විශ්වාස කළ දෙයක් නොවේ. Away they go again, a really good start from Coleman. Bolt is chasing hard. Is he going to get back to him or is he not? Coleman is leading at the moment. Blake's coming, but is he going to run on track or is he going to get there? කිසිවෙකුගේ ඇස නොගැටි අටවන මංතීරුවේ තරඟ කළ ජස්ටින් ගැට්ලින් කරට කර තරඟ වැදුණු බෝල්ට් සහ කෝල්මන් දෙදෙනාවම අභිබවා ගොස් තිබුණා. තහනම් උත්තේජක චෝදනා හේතුවෙන් සිය ක්‍රීඩා දිවියේ වසර 5ක් පමණ අහිමි කර ගැනීමත් සමග ක්‍රීඩා ලෝලීන් එතරම් ප්‍රිය කරන ක්‍රීඩකයෙකු නොවූ ගැට්ලින් මොහොතකින් Tamanට වෛර කළ සියල්ලන් නිහඬ කළේ. සිය ජය සැමරීම පසෙක තබා සමුගෙන යන විශිෂ්ටයාට දන නමා ආචාර කරමිනුයි. මොහොතකින් ලොව පුරා පැතිරුණු මෙම දර්ශන ක්‍රීඩාවේ ඇති සුන්දරත්වය සහ මහත්මා ගුණය පිළිබඳ තවත් වසර ගණනාවක් පුරා සාක්ෂි දරනු ඇති. ලෝකඩ පදක්කමෙන් සෑහීමට පත්වීමට සිදු වුවත් බෝල්ට් හට ක්‍රීඩාලෝලීන්ගේ ප්‍රතිචාර වලින් නම් අඩුවක් දක්නට ලැබුණේ නැහැ. No, this is it. You know what I mean? My body's telling me it's time. You know what I mean? My legs are hurting now. It's the first time I've ever done running and my legs are hurting. So it's time to go. වසර 12කට පසු ලෝක ශූරතා රන් පදක්කමක් දිනාගත් ගැට්ලින් තම ප්‍රධානතම ප්‍රතිවාදියා පිළිබඳ මෙසේ අදහස් පළ කළා. Bolt is an electrifying character who has ran sizzling times. He's inspired me to be a stronger, faster competitor. I've only wished every year to be his top rival. We've grown so much respect for each other throughout the years. I think a lot of people would think that we have this bitter rivalry where we hate each other, where it's actually the opposite. And I have nothing but respect for him. Even me being older than him, he's such an inspiration for me. උසයින් බෝල්ට්ගේ අවසන් ජාත්‍යන්තර ඉසව්ව වන මීටර 104 සහ ඉසව්ව ලබන සතියේ පැවැත්වීමට නියමිතයි. දවසේ පුවත